භාගත යුතුයි. ලකුණු 4ක් විය යුතුයි. ලකුණු 4යි. දාසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන යාමට ප්‍රබල උත්සාහයක. තවත් ලකුණු 4ක්. 44යි දාසුන් ශානක ශ්‍රී ලංකාව 166යි කඩු 6යි. මැනවින් ස්ථානගත කරා සවත් ප්‍රදේශයේ ඉහළින් මෙතන ලකුණු 4ක්. ඒ අනුව පන්දු 3කින් ලකුණු 11ක්. පන්දු 3කින් ලකුණු 11ක්. මේ ප්‍රේක්ෂකයන් උතුම වින්දනය උතුමාකාර වින්දනයක් ලබනවා. පල්ලේ කැලේ ජාත්‍යන්තර ක්‍රීඩා මේ රිචඩ්සන් අනස්තල ස්වභාවයෙන් යුතු තමාගේ සීමාවට තවත් ලකුණු 4ක්. තවත් ලකුණු 4ක්. 170යි කඩු 6යි. දැන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය පෙනෙන remember the name දාසුන් ශානක මතක තබාගත යුතු නාමය දාසුන් ශානක බවට පත් වී ලකුණු 7ක් පන්දු දෙකක් තුන 48ක් දාසුන් ශානක ආත්ම ශතකයේ ලකුණු දෙකක් පිටුපසින් ජයග්‍රහණ පන්දු දෙකයි ලකුණු 7ක් අවශ්‍යයි. ලකුණු 6ක්ද ඉහළින් පන්දු ඇදීනේ ලකුණු 6යි. විශිෂ්ටයි ශ්‍රේෂ්ඨයි remember the name දාසුන් ශානක අර්ධ ශතකය ලබා ගන්න. මෙන්න තරගය සමවන අවස්ථාව. නායකත්වයේ ඉනිපස් මේ තරග තුනේදීම ඔහුට දොස් පවුරු ලැබුවා. බොහෝ දෙනෙක් අවශ්‍ය වෙලාවට කණ්ඩායම ජයග්‍රහණය බලාපොරොත්තු වෙනවා. ඔහු ජයග්‍රහණයකට පුරදෙමින් සිටින තවත් එක ලකුණක් පමණයි. අලංකාර ලොෆ්ටන් ස්ට්‍රේට් ඩ්‍රයිව් හරි ලකුණු 6 ලබාගෙන ප්‍රමාගේ ආර්ධ ශතකයේ සම්පූර්ණ කරගන්න. මේ ලසිත් මාලික් ප්‍රීතියෙන් පිළිගස් තිබෙනවා. ඒ වගේම ජාලිය මතක් කරන්න ඕනේ පන්දු 3කදී ඔහු පන්දු 3ක් ලබා ගන්න පන්දු 11ක් වැය කළා. නමුත් අවසානයේදී ප්‍රතිඵලය ඔහු ලබා ගන්න සිටිනවා. තව එක හඩීමක් පමණයි පතු කරන්න තිබෙන්නේ. ප්‍රීති ප්‍රමෝදයට පත් වෙනවා. මේ උත්සාහයට පත් වූ ප්‍රේක්ෂකයන් වෙන අවසන් පන්දුව තීරණාත්මක පන්දුව. ජයග්‍රහණය ලබා ගන්නවා ශ්‍රී ලංකා කණ්ඩායම. ප්‍රබල ඕස්ට්‍රේලියාව ලෝක ශූර ඕස්ට්‍රේලියාව පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව විශිෂ්ට කඩලු 4ක ජයග්‍රහණය ලබා ගනිද්දී නායක දාසුන් ශානක හිස නම ආචාර කරනවා ප්‍රේක්ෂකයින්ට.